මාස 3කට පස්සේ ආයිතින් මෙහෙට ආවා. දැන් ඉන්නේ ආයින්නේ තට්ටු 25ක උඩ. වෙනසක් නැහැ. ඉතින් මෙහෙ ගොඩක් වෙනස් වෙලා. ස්ටාෆ් එක වෙනස් වෙලා ඔක්කොම මාරු කරලා අලුත් ළමයි ඉන්නේ මාස 3ක් ඇතුළත. එයාලත් එහෙම මාරු කරන එකම එකත් හරි හොඳයි. එකතකින් මමත් ගියපු එක හොඳයි කියලා මට තේරෙන්නේ. මටත් දැන් ආපහු අලුතෙන් වගේ පටන් ගන්න වෙලා තියෙන්නේ. අඳුරන්නේ නැහැ කවුරුවත් එහෙම. ආපහු ඇවිල්ලා කම්මැලි එන්න මොනවා හරි දෙයක් පුරුදු වෙලා තිබුණොත් ඒක ආපහු කැඩුනායින් පස්සේ ආයෙ පටන් ගන්න කොච්චර අමාරුද කියලා ඒක කරන කට්ටිය සෙමින් ඊයේ එන්න කම්මැලි කමටම ගෙට වෙලා හිටියා. අද ඉතින් කොහොම හරි ඉතින් එන්න ඕනේ. ලෙඩ හදාගන්න බෑනේ. තට්ටු 28 25ක් උඩට වෙලා ගේ ඇතුලට හිර වෙනවා. දැන් කොහෙවත් ආයෙ ඇවිදින්න වෙන්නේ නැහැ. අර මාස 3 ඇති වෙන්න ඇවිද්දා. පන්සල් ගියා, කෝච්චි වල ගියා රේ. දැන් මෙහි ඉතින් ආපහු ඒකත් හොඳ ලයිෆ් එකක්. මට කොහේ ගියත් මතක් වෙන්නේ අපි කරන හොඳ සහ නරක වලට අපිට ලැබෙන සහ නොලැබෙන දේවල්. ඒක හරි පුදුමයි කියලා හිතන. හේ ගියත් දකින හැම තැනදීම මේ අවුරුදු ගානටම මතක් වෙද්දී හැම එකක් සිදුවීමක් ගැන මතක් වුණත් මතක් වෙන්නේ අපි කරපු හොඳට අපිට ලැබෙන જાතිත්, අපි කරපු නරක දේවල් තියෙනවා නම් අපිට ලැබෙන જાතිත්. අර හේ ගියාම තනිකර මතක් වුණේ මහරගම මම මුලින්ම පටන් ගත්ත ජීවිතේ මතක් වුණා. චූටි කෑලි 3ක් ඇතුලේ හිර වෙලා. හැබැයි මෙහි ඇවිදින්න තියෙනවා බස් එකෙන්, කෝච්චියෙන් අර මෙහි යන්න පුළුවන්. ඒ පහසුව තියෙනවා. Taman ආස විදිහට පොළට යනවා, පයින් යනවා. අර මෙහි තියෙන ඊට වඩා වෙනස් ජීවිතයක්. ඒ හැම දෙයකටම හුරු වෙවි හෙටම හුරු වෙනවා, මෙහෙට හුරු වෙනවා, හෙට යනවා, මෙහෙට යනවා වෙනකොට මේ කිසි දෙයක් අපේ තැන් නෙවෙයිනේ. අපේ තැනක හිටියනම් මේක මිට වඩා වෙනස්. මේවා ඉතින් කවදාහරි දාලා ඉන්න ඕන තැන් තියලා දන්න නිසා ඒවා හිතලා අපි කරන හොඳවලට අපිට ලැබෙන જાති කියලා හිතලා පිනේ කුසලයේ ගැන මතක් වෙනවා මිසක් ඊට වඩා දෙයක් මතක් වෙන්නේ නැහැ. තුනුරුවන් සරණයි පුතේ. ඔය දෙන්නත් නිවාඩුවට පුළුවන් වුණොත් එන්න ලැබෙයි කියලා හිතනවා. આવොත් නිස්කලංකව ටික කාලයක් ඉන්න පුළුවන්. එහෙ වගේ හිර වෙලා පොඩි නෑනේ. මෙහි පොඩ්ඩක් ඉඩ තියෙනවා. ඕන විදිහට නිදහසේ චුට්ටක් නාලා ඇවිදලා ජිම් එකට ගිහිල්ලා ඒ ටික කරගෙන ටිකක් ඉන්න පුළුවන් ඉතින්. ඒකයි මම පුතාලට හැමදාම කියන්නේ. පටන් ගත්ත තැනත් දැක්කනේ මං එතන ඉඳන් හිමින් තමන් අවංකව තමන්ගේ ක්වොලිටිස් ටික දියුණු කරගන්නකොට ජීවිතේ යහපතින් හිමින් යයි අපිට වගේ. එහෙනම් තුනුරුවන් සරණයි පුතේ. අද ඉතින් ස්විම් කරනවා. දැන් පුළුවන් දවත් දන්නේ කකුල් හැම කම්මැලි වෙලා තියෙන්නේ දැන්. බුදු සරණයි පුතේ.